ගිජ්ජකූට පර්වතයේ බුදුරජාණන් වහන්සේ කවුරුත් එක්ක නෙවෙයි වැඩ හිටියේ. බලන්න උන්වහන්සේ අපි හිතාගෙන ඉන්නවා බොහොම විශාල පිරිසක් පිරිවරාගෙන ඇති කියලා. හරියට හුදේකලාවේ වැඩ හිටියේ. මට මතකයි එක තැනක තියෙනවා බුදුරජාණන් වහන්සේ ඒක ධර්මයක් දියුණු කරගෙන යනකොට පින්වත්නි පිරිසත් එක්ක ඉන්න හිතෙන්නෙම නෑ පින්වත්නි. ධර්මී වැඩෙනකොට තමයි ඒක දැනෙන්නේ. අනේ කවුරුවත් නැත්තම් කොච්චර යහපතක්ද කියලා පින්වත්නි ඔළුවේ මනස තුල මා පුදුමාකාර කුසල විතර්ක මෝරනවා. පිරිසත් එක්ක ඉන්නකොට මා විශාල කලබලයක් කරදරයක් කනස්සල්ලක් Tamanට දැනෙන්න ගන්න. ඔයාලට එහෙම දැනෙනවා නම් හුදේකලාව ශාන්තයි ප්‍රණීතයි කියලා හිතෙනවා නම් ඔන්න ධර්මී වැඩෙන්න පටන් අරන් තියෙන්නේ. හුදේකලාව සොඳුරු දෙයක් කියලා දැනෙනවා නම් තනියෙන් ඉන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා නම් මම කියන භික්ෂුවකට උනත් පිරිසත් එක්ක ඉන්න නැත්තම් හොඳයි කියලා හිතෙනවා නම් පින්වත්නි මතක තියාගන්න මේ භික්ෂුව තුල ධර්මයේ වැඩෙන්න පටන් අරන් තියෙන්නේ. පිරිසත් එක්ක ඉන්න ඕන, මගේ ළඟින් මේ අය ඉන්න ඕන, අහවලා ඉන්න ඕන, මේගොල්ලෝ ගැන මං හොයලා බලන්න ඕන, මේ අය නැත්තම් මට නිකන් නිින්ද යන්නේ නැහැ වගේ එකක් තියෙනවා නම් ඔයාලට අනේ මට මගේ නෝනා නැත්තම් මහත්තයා නැත්තම් දරුවෝ නැත්තම් මට නිින්ද යන්නේ නැහැ, කෑවේ නැහැ වගේ මොකද්දෝ පාළුවක් දැනෙනවා වගේ හිතෙනවා නම් පින්වත්නි සෝවාන් වෙන්න නම් කලබල වෙන්න එපා. මොකද එයාට සෝවාන් කමක් වරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි හුදේකලාව ධර්මයේ උපදින් ධර්මයේ ක්‍රමානුකූලවනේ දියුණු වෙන්නේ.